හරි පුතේ අද අපි කතා කරන්න යන්නේ දේශපාලන දර්ශනය ගැන. දේශපාලන දර්ශනය ගැන. අපි දේශපාලන දර්ශනය ගැන කෙටි හැඳින්වීමක් කරනවා. කෙටි හැඳින්වීම මූලික ලක්ෂණ කතා කරනවා. එක්දාස් 970 දී මොකද්ද වෙච්ච වෙනස ගැන කතා කරනවා. නිගමනය ගැන කතා කරනවා. නිගමනය ගැන කතා කරනවා. මොකද්ද මේ දේශපාලන දර්ශනවාදය කියලා කියන්නේ පුතේ? දේශපාලන දර්ශනය කියලා කියන්නේ නිදහස වෙන්න පුළුවන්. අයිතිවාසිකම් වෙන්න පුළුවන්. රාජ්‍ය වෙන්න පුළුවන්. මේ වගේ විවිධ සංකල්ප ගැන දක්වන දාර්ශනික ඉගැන්වීම් තමයි පුතේ දේශපාලන දර්ශනවාදය කියලා කියන්නේ. මොකද්ද දේශපාලන දර්ශනවාදය කියලා කියන්නේ? නිදහස වෙන්න පුළුවන්, අයිතිවාසිකම් වෙන්න පුළුවන්, රාජ්‍ය වෙන්න පුළුවන්, බලය වෙන්න පුළුවන්, යුක්තිය සමානාත්මතාවය වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ සංකල්ප ගැන දක්වන දාර්ශනික ඉගැන්වීම් තමයි දේශපාලන දර්ශනය කියලා කියන්නේ. ඒ අනුව මේ කෙටි හැඳින්වීම ලියාගන්න මෙන්න මෙහෙම. දේශපාලන දර්ශනය යනු නිදහස, අයිතිවාසිකම්, රාජ්‍ය, බලය, යුක්තිය, දැනී සංකල්ප පිළිබඳ දක්වන දාර්ශනික ඉගැන්වීමය. හරි. දැන් දේශපාලන දර්ශනයේ පුතේ මූලික ලක්ෂණ තුනක් තියෙනවා. පළවෙනි ලක්ෂණය තමයි දේශපාලනය ගැන තියෙන මූලික ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරනවා. දේශපාලනය පිළිබඳ ඇති මූලික ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරනවා. මොනවද පුතේ මේ දේශපාලනයේ තියෙන මූලික ප්‍රශ්න තමයි දේශපාලනය කියලා කියන්නේ මොකක්ද? දේශපාලනයේ තියෙන මූලික ප්‍රශ්නය තමයි දේශපාලනය කියන්නේ මොකක්ද? මේකට විවිධ අර්ථකථන තියෙනවා. අපි පළවෙනි පාඩමේදී මේ දේශපාලනය කියන්නේ අර්ථකථන ප්‍රධාන අර්ථකථන දෙකක් තියෙනවා. තව අර්ථකථන තියෙනවා. රාජ්‍ය කියලා කියන්නේ මොකක්ද? රාජ්‍ය විකාශනය වෙලා තියෙන්නේ කොහොමද? මෙන්න මේ වගේ සංකල්ප ගැන පුතේ තමයි මේ දේශපාලනයේ තියෙන මූලිකම තියෙන ප්‍රශ්න. මෙන්න ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරනවා. දේශපාලනය කියලා කියන්නේ මොකක්ද? රාජ්‍ය කියලා කියන්නේ මොකක්ද? රාජ්‍ය විකාශනය වෙලා තියෙන්නේ කොහොමද? මෙන්න මේ වගේ දේශපාලනය පිළිබඳ තියෙන මූලික ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරනවා. අනිත් තමයි දෙවෙනි කරුණ. අපි දේශපාලන විග්‍රහයේදී පාවිච්චි කරන පුතේ වචන මේ දේශපාලන විග්‍රහයේදී පාවිච්චි කරන වචනවල අර්ථය පැහැදිලි කරනවා. මොනවද මේ වචන? රාජ්‍ය කියලා කියන්නේ මොකක්ද? බලය කියලා කියන්නේ මොකක්ද? පුරවැසියා කියලා කියන්නේ මොකක්ද? මෙන්න මේ වගේ දේශපාලන විග්‍රහයේදී අපිට අනිවාර්යෙන්ම අත්‍යවශ්‍ය අංග ලක්ෂණ වෙච්ච රාජ්‍ය කියලා කියන්නේ මොකක්ද? බලය කියලා කියන්නේ මොකක්ද? පුරවැසියා කියලා කියන්නේ මොකක්ද? අදහස් වෙන්නේ මොකක්ද? වගේ සංකල්ප ගැන මූලික වශයෙන්ම විග්‍රහ කරනවා. දේශපාලන විග්‍රහයේදී අපි පාවිච්චි කරන රාජ්‍ය, බලය, පුරවැසි භාවය වගේ සංකල්ප ගැන පැහැදිලි කිරීමක් කරනවා. මේකේ තුන්වෙනි අංග ලක්ෂණය තමයි දේශපාලන ආයතන ක්‍රියාකාරීත්වය, ඒ වගේම රාජ්‍ය ප්‍රතිපත්ති. මේ වගේ දේවල් නිර්මාණය වෙන්න අවශ්‍ය මූලික සංකල්ප ඉදිරිපත් කරනවා. ඒ මොන සංකල්පද? අයිතිවාසිකම්, නිදහස, සමානාත්මතාවය, යුක්තිය වගේ සංකල්ප පිළිබඳ අදහස් දක්වනවා. හරි. අපි ඒ ටික නැවත මතක් කරමු. මොකද දේශපාලන දර්ශනය කියලා කියන්නේ? දේශපාලන දර්ශනය කියලා කියන්නේ නිදහස,
අයිතිවාසිකම්, රාජ්‍ය, ඊට පස්සේ බලය, යුක්තිය වගේ සංකල්ප වල අර්ථය පැහැදිලි කිරීමට කරන ඉගැන්වීම තමයි යන සංකල්ප පිළිබඳව කරන දාර්ශනික ඉගැන්වීම. දාර්ශනික ඉගැන්වීම තමයි පුතේ දේශපාලන දර්ශනය කියලා කියන්නේ. දේශපාලන දර්ශනය කියලා කියන්නේ. මේ දේශපාලන දර්ශනයට පුතේ ලක්ෂණ තියෙනවා. ලක්ෂණ තුනක් තියෙනවා. මොකද දේශපාලන දර්ශනයට තියෙන ලක්ෂණ තුන? පළවෙනි එක තමයි දේශපාලනයේ පිළිබඳ තියෙන මූලික ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරන. මොනවාද දේශපාලනයේදී තියෙන මූලික ප්‍රශ්න? පළවෙනි එක තමයි දේශපාලනය කියන්නේ මොකක්ද? ඒකම ප්‍රශ්නය. අනිත් එක රාජ්‍ය කියලා කියන්නේ මොකක්ද? මේක විශාල ප්‍රශ්නයක් දේශපාලනයේ. අනිත් එක රාජ්‍ය විකාශනය. මෙන්න මේ වගේ දේශපාලනයේ තියෙන මූලික ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරන. අවධානය යොමු කරන. දෙවෙනි එක තමයි දේශපාලන විග්‍රහයේදී අපි පාවිච්චි කරන වචනවල අර්ථය පැහැදිලි කරනවා. දේශපාලන භාවිතයේදී අපි පාවිච්චි කරන වචනවල අර්ථය පැහැදිලි කරනවා. අර්ථය නිරවුල් කරනවා. මොකද අපි දේශපාලනයේදී උත්තරම පාවිච්චි කරන වචන ටිකක් තියෙනවානේ පුතේ. අපි රාජ්‍ය කියලා කියන්නේ මොකක්ද? බලය කියලා කියන්නේ මොකක්ද? පුරවැසියා කියලා කියන්නේ මොකක්ද? මේ වචන තුන, මේ වචන ටික නැතුව අපිට දේශපාලනය කියන එක හිතන්නවත් පුළුවන්. හිතන්නවත් බෑ. මේ වචනවල අර්ථය මොකක්ද? හරිම අදහස මොකක්ද කියලා පැහැදිලි කරන්න දේශපාලන දර්ශනයේදී කටයුතු කරනවා. අනිත් එක තමයි දේශපාලන ආයතන වෙන්න පුළුවන්. දේශපාලන ක්‍රියා වෙන්න පුළුවන්. රාජ්‍ය ප්‍රතිපත්ති කොහොමද හැදෙන්න ඕනද කියන එකට මූලික මූලධර්ම යෝජනා කරනවා. ඒ කියන්නේ පුතේ දැන් දේශපාලන ආයතනයක් ගත්තොත් ඒවා මිනිසුන්ගේ අයිතිවාසිකම්, නිදහස, යුක්තිය, සමානාත්මතාවය, සාධාරණත්වය ආරක්ෂා වෙන විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. නැත්නම් ඒ දේශපාලන ආයතනයෙන් වැඩක් තියෙනවද? නැත්නම් ඒ දේශපාලන ආයතනයෙන් වැඩක් නැහැ. ඒ වගේම දේශපාලන ක්‍රියා ඒ වගේ රාජ්‍ය ප්‍රතිපත්ති නිර්වාණය වෙන්න ඕන හැම මිනිස්සෙකම නිදහස, සාධාරණත්වය, අයිතිවාසිකම් ආරක්ෂා වෙන විදියට. මේ අයිතිවාසිකම් ගැන පොතේ අපි කතා කරනකොට කියන්න තියෙන තව දෙයක් තමයි මේ අයිතිවාසිකම් ගැන කතා කරනකොට තියෙන තව දෙයක් තමයි මේ අයිතිවාසිකම් වේවා, යුතුයකම්, නිදහස, සාධාරණත්වය, දේශපාලන රාජ්‍ය වගේ ඔය සංකල්ප ගැන දේශපාලනයේ තිබෙන හරි අදහසක් නැහැ. විවිධ දාර්ශනිකයෝ විවිධ විදිහේ අදහස් දක්වලා තියෙනවා. ඒ වගේම ඒ ගැන අදහස් දක්වපු පැරණි දාර්ශනිකයෝ සහ සමකාලීන 20 වෙනි සියවසේ සහ 21 වෙනි සියවසේ දාර්ශනිකයෝ වෙන වෙනම ඉන්නවා. ඔයාලට අපි වගුවක් දීලා ඇති ටියුට් එකේ ඉන්නේ වගුවේ ඒ අදහස් පිළිබඳව ඒ අදහස දැක්වේ කවුද කියලා ඔයාලට දීලා තියෙනවා. ඔයාලට පුළුවන් එතනින් කීපයක් පාඩම් කරගන්න. ඔයාලට මේ ප්‍රධාන වශයෙන් මේක රචනා ප්‍රශ්නයක් විදිහට ආවොත් එකකින් කීපයක් ලියන්න පුතේ. ඒ ප්‍රමාණවත් ගොඩක් ලියන්න ඕනේ. මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ මූලික ලක්ෂණ ගැන ඔයාලා අදහසක් දන්නවද කියන එක. ඊට අමතරව අපි කියනවා මේ මූලික සංකල්ප පිළිබඳ විවිධ දාර්ශනිකයන් විවිධ අදහස් ඉදිරිපත් කළා තියෙන ඉන්න පොදු ඒකමතික අදහසක් නැහැ. අනිවාර්යයෙන්ම මෙතන ලියන්න ඕන පොදු ඒකමතික අදහසක් දේශපාලන දාර්ශනිකයන්ගේ මේ නිදහස, අයිතිවාසිකම්, යුක්තිය, සමානාත්මතාවය, සාධාරණත්වය කියන සංකල්ප ගැන නැහැ. සංකල්ප ගැන නැහැ. ඊට පස්සේ පුතේ අපි බලන්නේ අන්තර්ගතයේදී මෙතනදී කොහොමද දේශපාලන දර්ශනය කාලානුරූපීව වෙනස්කම් වලට ලක් වෙලා තියෙනවද නැත්නම් එකම විදියට විකාශනය වෙලා තියෙනවද මොකක්ද මේකට වෙලා තියෙන්නේ කියලා අපි පොඩ්ඩක් බලනවා. පළවෙනි එක තමයි පොතේ අපි කියනවා ප්‍රධාන වශයෙන්ම 19 වන සියවසේදී යුරෝපයේ මේ දේශපාලන දර්ශනයන් හොඳින්ම පාවිච්චියට ගත්තා. 19 වන සියවසේදී මේ දේශපාලන දර්ශනය අපිට පැහැදිලි වර්ධනයක් දැක ගන්න පුළුවන් වුණා. හැබැයි පුතේ පස්සේ 20 වන සියවසේ මැද භාගයේ වගේ වෙනකොට පොඩ්ඩක් පසුගාමී තත්යකට ආව දේශපාලන දර්ශනය. අපි දන්නවා මේ කාලේ තමයි ඔය මේ තුලනාත්මක දේශපාලනයේ චර්යාවාදයේ වගේ දේවල් ගොඩාක් වර්ධනය වෙච්චා. විශේෂයෙන්ම චර්යාවාදී අධ්‍යයන ප්‍රවේශය. ඒ හින්දා මේ දාර්ශනික ප්‍රතිමානීය ප්‍රවේශයට ඉච්චර ලොකු අවධානයක් 19 වන සියවසේ වගේ 20 වන සියවසේදී ලැබුණේ නැහැ. 20 වන සියවසේදී ලැබුණේ නැහැ. හැබැයි අපි කිව්වා චර්යාවාදය ගැන කතා කරනකොට විශේෂයෙන්ම 1970න් පස්සේ පශ්චාත් චර්යාවාදී අවධයක් උදා වුණා. ඒ කියන්නේ ආපහු අර ප්‍රත්‍යක්ෂ ප්‍රතිමූලික ක්‍රම,
ඒ කියන්නේ චර්යාවාදයේ හරහා චර්යාවාදයට නැඹුරු වෙලා තිබ්බ මේ දේශපාලනය අධ්‍යයනය කිරීමේ ප්‍රවේශය නැවත දේශපාලන දර්ශනය වෙත යොමු වුණා 1970 දශකයේදී. විශේෂයෙන්ම මේ ජෝන් රෝස් රචනා කරපු Theory of Justice. Theory of Justice කියන කෘතිය හරහා මොකද්ද දැන් අපි කිව්වේ? ප්‍රධාන වශයෙන්ම අපි කිව්වා 19 වන සියවස වෙනකන් යුරෝපයේ හොඳට දේශපාලන දර්ශනය යොදාගත්ත භාවිතාව. හැබැයි 20 වන සියවසේ මැද භාගයේදී ඒක ටිකක් අභාවයට ගියා. ඔය චර්යාවාදී අධ්‍යයන ප්‍රවේශයත් එක්ක ඒ ගැන තමයි කියන ආනුභාවික පරීක්ෂණ ක්‍රම මගින් මිනිසුන්ගේ චර්යාව හදාගන්න ඕනේ කියන එකට තමයි මිනිස්සු ඒ කාලේ යොමු වෙලා. ඉතින් දේශපාලන දර්ශනයේ දෙච්චර ගණන් ගත්තේ නෑ වැඩක් නෑ. කියලා මිනිස්සු නිකන් දෙකේ කොලයට දාලා තිබුණා. හැබැයි ආපහු ඒක වර්ධනය වුණා 1970 දශකයේදී මේ ජෝන් රෝස් රචනා කරා යුක්තිය පිළිබඳ න්‍යායක් නැත්නම් Theory of Justice කියන කෘතිය. මේ හරහා නැවත දේශපාලන දර්ශනයේ පුතේ අර නැති වෙලා තිබුණ තැන ආපහු ලැබුණා. ඔතෙන්ද පුතේ යනවා නිගමනයට ලියා ගන්න. දේශපාලන දර්ශනය විවිධ ගුරුකුල දැක්වූ විවිධ අදහස් හරහා පෝෂණයට ලක් වී තිබේ. එමෙන්ම දේශපාලනයේ මූලික උපශේෂ්ත්‍රයක් ලෙස පෙන්වා දිය හැකිය. ඒ අනුව පැහැදිලි වේ. අපි නැවත දේශපාලන දර්ශනය ගැන පොඩ්ඩක් කතා කරමු. මොකක්ද අපි දේශපාලන දර්ශනය ගැන කතා කරනකොට හැඳින්වීමේදී කිව්වේ? දේශපාලන දර්ශනය කියලා කියන්නේ යුක්තිය, සමානාත්මතාවය, සාධාරණත්වය, රාජ්‍ය බලය වගේ සංකල්ප පිළිබඳව දාර්ශනිකව අධ්‍යයනය කරන එක තමයි දේශපාලන දර්ශනය කියලා කියන්නේ. ඕක තමයි හැඳින්වෙන්නේ. ඊට පස්සේ දේශපාලන විද්‍යාව මූලික ශාස්ත්‍රය. ඊට පස්සේ පොතේ අපි කිව්වා අන්තර්ගතයේදී මේකේ මූලික ලක්ෂණ තුනක් තියෙනවා. මොකද්ද මූලික ලක්ෂණ තුන? පළවෙනි එක දේශපාලනය ගැන තියෙන මූලික ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කරනවා. මොනවද දේශපාලනයේ තියෙන මූලික ප්‍රශ්න? රාජ්‍ය ආරම්භ වුණේ කොහොමද? රාජ්‍ය විකාශනය වුණේ කොහොමද? ඊට අමතරව දේශපාලනය කියලා කියන්නේ මොකක්ද? මෙන්න මේ වගේ සංකල්ප වලට අවධානය යොමු කරනවා. දෙවෙනි තමයි අපි දේශපාලන විද්‍යාවේදී පාවිච්චි කරන වචන තියෙනවානේ පුතේ. ඒ වචන වල අර්ථය පැහැදිලි කරන්න උත්සාහ කරනවා. මොනවද දේශපාලන විද්‍යාවේදී අපිට අවශ්‍ය වෙන වචන? රාජ්‍ය වෙන්න පුළුවන්. පුරවැසියා වෙන්න පුළුවන්. බලය වෙන්න පුළුවන්. මෙන්න මේ වචන නැතුව අපිට පුළුවන් දේශපාලනය කතා කරන්න. ඒ වචන වල අර්ථය පැහැදිලි කරන්න දේශපාලන දර්ශනයේදී ප්‍රධාන වශයෙන්ම උත්සාහ කරන එක දෙවෙනි ලක්ෂණය. මොකද්ද පුතේ තුන්වෙනි ලක්ෂණය? තුන්වෙනි ලක්ෂණයේදී කිව්වේ දේශපාලන ආයතන ක්‍රියාකාරීත්වය සහ රාජ්‍ය ප්‍රතිපත්ති කෙසේ සකස් වෙනවද කියන එකට මූලධර්ම යෝජනා කරනවා. දේශපාලන ආයතන භාවිත සහ දේශපාලන භාවිත සහ රාජ්‍ය ප්‍රතිපත්ති කෙසේ සකස් වෙන්න ඕනද කියන එකට මූලධර්ම යෝජනා කරනවා. මොනවද මේ මූලධර්ම? යුක්තිය, සමානාත්මතාවය, සාධාරණත්වය, ඉතිවාසිකම් වගේ දේවල්. අපි ඊට පස්සේ කොහොම මේ සංකල්පවල ඇත්තටම විවිධ දාර්ශනිකයෝ යුක්තිය, සමානාත්මතාවය, සාධාරණත්වය ගැන එක අදහස් ඉදිරිපත් කළා දෙන ඇත්තටම එකම අදහසක් නෙමෙයි. සමානකම් තිබුණාත් ඇත්ත විවිධ අදහස් තමයි ඉදිරිපත් කළා තියෙන්නේ. ඊට පස්සේ අපි ආව මොකක්ද මේ දේශපාලන දර්ශනය? මේ ගලා යෑම, ඓතිහාසික ගලා යෑම. අපි කොහොමද 19 වෙනි සියවසේදී යුරෝපයේදී ඉතා ඉහළ තැනක් දේශපාලන දර්ශනයට ලැබුණා. හැබැයි ඉතින් වැඩක් නෑ පුතේ. 20 වෙනි සියවසේ මැද වෙනකොට අර චර්යාවාදී අධ්‍යයන ප්‍රවේශය එක්ක ප්‍රත්‍යක්ෂ මූලවාදී ක්‍රම වලට යොමු වීම නිසා මිනිසුන්ගේ චර්යාව අධ්‍යයනය කරන්න චර්යාවාදය පාවිච්චි කරපු නිසා දේශපාලන දර්ශනය ඉදිරි ගණන් ගත්තේ නෑ. ඒක තන නැති වෙලා ගියා. හැබැයි ආපහු 1970 දී මේ නැති වෙච්ච තැන ලැබුණා. කවුරු නිසාද? ජෝන් රෝස් රචනා කළ Theory of Justice යුක්තිය පිළිබඳ න්‍යායක් කියන කෘතිය හරහා ආපහු ඒ තැන ලැබුණා. ඒ අනුව දේශපාලන දර්ශනයේදී මේ දාර්ශනිකයන් ඉදිරිපත් කරන අදහස් විවිධ වුණත්
අදටත් දේශපාලන විද්‍යාවේ මූලික උපශේෂයක් විදිහට දේශපාලන දර්ශනය භාවිතා වෙනවා. ඔක තමයි අපිට දේශපාලන දර්ශනය කියලා කියන්නේ. ඊට පස්සේ අපි යනවා දෙවැනි පාඩමේ ඊළඟ කොටසට. මොකක්ද ඊළඟ කොටස? දේශපාලන න්‍යාය. අපි කියනවා දේශපාලන න්‍යාය. ඒක පොතේ මුලින්ම හිස්තැනක් ඇති. අපි හිස්තැන පුරවගෙන ඉන්න ලියා ගන්න. හැඳින්වීමට දේශපාලන න්‍යාය යනු දේශපාලන විද්‍යා විශේෂයේ ඇති. දේශපාලන විද්‍යා විශේෂයේ ඇති. මූලික උපශේෂ්ත්‍රයකි. ඒ අනුව න්‍යාය යන්නෙන් අදහස් වන්නේ යම්කිසි සංසිද්ධියක් එසේ සිදුවන්නේ මන්දයි යන්න පිළිබඳව හේතු දැක්වීමට කටයුතු කිරීමයි. ඒ අනුව දේශපාලන න්‍යාය තුළදී සිදුවන්නේ න්‍යාය යන්නේදී සිදුවන්නේ යම්කිසි සංසිද්ධියක් අරගෙන එසේ සිදුවන්නේ මන්දයි යන්නට හේතු දැක්වීමයි. ඔය පොතේ අපි කියුවේ මේ න්‍යාය කියන වචනේ තේරුම. ඒ අනුව අපිට පැහැදිලි වුණා හැඳින්වීමද මොකක්ද අපි කියන්නේ. මේක පොතේ අපි යනවා ප්‍රධාන වශයෙන්ම හැඳින්වීමට. ඊට පස්සේ අපි යනවා දාර්ශනික ප්‍රතිමානීය න්‍යාය, විද්‍යාත්මක න්‍යාය. දාර්ශනික ප්‍රතිමානීය න්‍යායයි, විද්‍යාත්මක න්‍යාය සහ නිගමනය. හැඳින්වීමේදී අපි කියන දේවල් තමයි පුතේ අපි කියනවා කලින් කිව්වා වගේ දේශපාලන විද්‍යාවේ තවත් එක මූලික උපශේෂයක් තමයි දේශපාලන න්‍යාය කියලා කියන්නේ. සාමාන්‍ය න්‍යාය දේශපාලන කියන අතර දානකො න්‍යාය කියන වචනේ තේරුම තමයි පුතේ. න්‍යාය කියන වචනේ සරල තේරුම තමයි න්‍යාය. යම් කිසි සංසිද්ධියක් අරගෙන එක වෙන්නේ ඇයි එහෙම එක වෙන්නේ කියන එක පැහැදිලි කරන එක තමයි න්‍යාය කියන වචනේ න්‍යායක් හදනවා කියලා කියන්නේ. අපි දන්නවා විද්‍යාත්මකව න්‍යාය තියෙනවා. න්‍යායක් කියන්නේ ඒක හිම සිදු වෙන්නේ ඇයි කියන එක පැහැදිලි කරන් තමයි මේ න්‍යාය කියන සංකල්පය ගොඩනගන්නේ. සාමාන්‍යයෙන් විද්‍යාවේදී න්‍යාය කියන්නේ පොඩි ඔය සූත්‍ර දැක්කලා තියෙනවනේ. ප්‍රවේගය වෙන්න. පුළුවන් විවිධ සංකල්ප තියෙනවා. ඒවා මනින්න ඒවා විග්‍රහ කරන්න න්‍යාය ගොඩනගලා තියෙනවා. කෙටි ලෙස සංකල්පගත කරපු සූත්‍රයක් තමයි ස්වභාවික විද්‍යාවන් වලදී න්‍යාය කියලා කියන්නේ. දේශපාලන විද්‍යාවේදී න්‍යාය කියලා කියන්නේ පුතේ. දේශපාලන විද්‍යාවේදී න්‍යාය කියලා කියන්නේ යම්කිසි දේශපාලන සංසිද්ධියක් යොදාගෙන ඒක එසේ සිදුවන්නට බලපාපු හේතු විග්‍රහ කරන එක තමයි දේශපාලන න්‍යාය තුළදී වෙන්නේ. දේශපාලන සංසිද්ධියක් යොදාගෙන ඒක ඒ විදිහට වෙන්න බලපාපු හේතු විග්‍රහ කරන එක. ඒ අනුව ප්‍රධාන වශයෙන්ම මේ දේශපාලන න්‍යාය වැදගත්කම් කීපයක් තියෙනවා. මොනවද මේ වැදගත්කම්? පළවෙනි එක තමයි මේ දේශපාලනයේ තියෙන මූලික පද පිළිබඳව විග්‍රහ කරනවා. දේශපාලනයේ තියෙන මූලික පද පිළිබඳව විග්‍රහ කරනවා. අනිත් එක තමයි දේශපාලනයේ තියෙන මූලික පද පිළිබඳව විග්‍රහ කරනවා. අනිත් එක තමයි යටත් විජිතවාදය වෙන්න පුළුවන්, ප්‍රජාතන්ත්‍රවාදය වෙන්න පුළුවන්. ඔයගේ සංකල්ප පිළිබඳ විවාදයක් ගොඩනගනවා. අනිත් එක තමයි පුතේ වැදගත්කම දේශපාලන ආයතන භාවිත කෙසේ සකස් වී යුතුද යන්න පිළිබඳව අදහස් දක්වන. ඕක තමයි පුතේ හැඳින්වීම. මොකක්ද හැඳින්වීම? දේශපාලන විද්‍යාවේ පාවිච්චි කරන මූලික උපශේෂයක් තමයි දේශපාලන න්‍යාය කියලා කියන්නේ.
ඒ අනුව න්‍යාය කියන දේ සරල වදාසෙන් අනිත් සංසිද්ධියක් යොදාගෙන ඒක එහෙම වෙන්නේ ඇයි කියන එක පැහැදිලි කරන එක. ස්වභාවික විද්‍යාව න්‍යාය කියලා කියන්නේ පැතිලක සංකල්පගත කරපු සූත්‍රයක්. අපිට ඒකේ පැහැදිලි නිගමනයට එන්න පුළුවන්. ඒකට අදාළ දේවල් විග්‍රහයේ සූත්‍රයට ප්‍රධාන වශයෙන් සූත්‍රය විග්‍රහ කරනකොට ඒ කරුණු ආදේශ කළ අවසාන වශයෙන් අපිට නිගමනයට එන්න පුළුවන්. හැබැයි දේශපාලන විද්‍යාවේ න්‍යාය කියලා කියන්නේ දේශපාලන සංසිද්ධියක් යොදාගෙන ඒක එහෙම වෙන්නේ ඇයි කියන විග්‍රහ කරන එක තමයි දේශපාලන න්‍යායදී වෙන්නේ. ඒ අනුව දේශපාලන න්‍යාය හරහා දේශපාලනයේදී අපි පාවිච්චි කරන මූලික පද පිළිබඳව විග්‍රහයක් කරනවා. ජගත් විජිතවාදයේ ප්‍රජාතන්ත්‍රවාදයේ සංකල්ප ගැන විවාදයක් ඇති කරන්න උත්සාහ කරලා තියෙනවා. දේශපාලන ආයතන භාවිත කෙසේ සකස් විය යුතුද යන පිළිබඳ ප්‍රතිමානීය ප්‍රවේශ නිර්දේශ කරලා තියෙනවා. ඊට පස්සේ අපි කියන පොතේ දේශපාලන න්‍යාය ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. දේශපාලන න්‍යාය ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. පළවෙනි එක දාර්ශනික ප්‍රතිමානීය න්‍යාය, දෙවෙනි එක විද්‍යාත්මක න්‍යාය. දාර්ශනික ප්‍රතිමානීය න්‍යාය, විද්‍යාත්මක න්‍යාය. මේ දාර්ශනික ප්‍රතිමානීය න්‍යාය කියලා කියන්නේ පොතේ දේශපාලන දර්ශනීය චින්තනය එක්ක නිර්මාණය වෙච්ච න්‍යාය තමයි දේශපාලන දාර්ශනික ප්‍රතිමානීය ප්‍රවේශය කියලා කියන්නේ. ප්‍රධාන වශයෙන් පුතේ මේ දාර්ශනික ප්‍රතිමානීය ප්‍රවේශය හරහා පාවිච්චි වෙන්නේ අදටත් පාවිච්චි වෙන න්‍යායක් රාජ්‍ය බලය පුරවැසියා වගේ සංකල්ප පිළිබඳව දාර්ශනික ප්‍රතිමානීය ප්‍රවේශයේදී අදහස් දක්වලා තියෙනවා. රාජ්‍ය බලය පුරවැසියා වගේ සංකල්ප හැඩගස්වන්න ඒවා අර්ථ විග්‍රහය කරන්න දාර්ශනික ප්‍රතිමානීය ප්‍රවේශයේදී කටයුතු කළා තියෙනවා. අපි වලට දීලා ඇති බලය පිළිබඳව ලිබරල් වාදීන්ගේ අදහස්. ඔය පැරණි දේශපාලන න්‍යායන් බලය පිළිබඳව ලිබරල් වාදී. සමාජ සම්මුතිය ගැන කවුද පුතේ අදහස් ඉදිරිපත් කරේ? දෙන්නෙක් කියනවා. කවුද දෙන්න? ජෝන් ලොක් ඉදිරිපත් කරා. තෝමස් හොබ්ස් ඉදිරිපත් කළා. ඊට අමතරව රාජ්‍ය පිළිබඳව ඇරිස්ටෝටල්ගේ අදහස් මේ දාර්ශනික ප්‍රතිමානීය න්‍යාය සම්බන්ධයෙන් තියෙන පැරණි න්‍යායන් වලට උදාහරණ විදිහට පෙන්වා දෙන්න පුළුවන්. හැබැයි මේක පස්සේ කාලෙක පාවිච්චිට ගන්න. උදාහරණ විදිහට අපිට දක්වන්න පුළුවන් යුක්තිය ගැන. දැන් අපි ටිකට කලින් කතා කරේ යුක්තිය ගැන ජෝන් රෝල්ස් ඉදිරිපත් කරපු අදහස්. මහජන පරිමණ්ඩලය පිළිබඳ යර්ගන් හර්බමාස් ඉදිරිපත් කරපු අදහස්. සමූහාණ්ඩවාදී නිදහස පිළිබඳව ෆිලිප් පෙටිට් ඉදිරිපත් කරපු අදහසුත් පුතේ ඊට උදාහරණ විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකක්ද? අපි නැවත දාර්ශනික ප්‍රතිමානීය ප්‍රවේශයට යමු. දේශපාලන විද්‍යාවේදී අපි යොදාගෙන එක න්‍යායක් තමයි දාර්ශනික ප්‍රතිමානීය න්‍යාය. ප්‍රතිමානීය න්‍යාය කියලාත් අපි කියනකොට මේ දාර්ශනික කියන කැලේ නොලිව්වට කමන්නේ නැහැ. ප්‍රතිමානීය න්‍යාය. මේකද අපි ප්‍රධාන වශයෙන් කරන්නේ මේක දේශපාලන දර්ශනීය චින්තනය එක්ක තමයි බැඳලා තියෙන්නේ. ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය බලය පුරවැසියා වගේ සංකල්ප හැඩගස්වන්න ප්‍රතිමානීය න්‍යාය හරහා විවිධ අදහස් කාලානුරූපීව ඉදිරිපත් වෙලා තියෙනවා. ඒකට උදාහරණ විදිහට අපි කියවා බලය පිළිබඳව ලිබරල් වාදීන් ඉදිරිපත් කරපු අදහස්, සමාජ සම්මුතිය පිළිබඳව ජෝන් ලොක්, තෝමස් හොබ්ස් ඉදිරිපත් කරපු අදහස්, රාජ්‍ය පිළිබඳව ඇරිස්ටෝටල් ඉදිරිපත් කරපු අදහස් මේවා පැරණි ප්‍රතිමානීය න්‍යායන්. ටිකක් පස්සේ කාලේ විශේෂයෙන්ම 20 වෙනි වසරේ කාලේ නිර්මාණය වෙච්ච අදහස් තමයි යුක්තිය පිළිබඳව ජෝන් රෝල්ස් ඉදිරිපත් කරපු අදහස, මහජන පරිමණ්ඩලය පිළිබඳ යර්ගන් හර්බමාස් ඉදිරිපත් කරපු අදහස, සමූහාණ්ඩවාදී නිදහස පිළිබඳ ෆිලිප් පෙටිට් ඉදිරිපත් කරපු අදහස වගේ දේවල් පෙන්වලා දෙන්න පුළුවන්. ඊට පස්සේ පුතේ අපි යනවා දෙවෙනි කොටසට. මොකද්ද මේ දෙවෙනි කොටස? දෙවෙනි කොටසේදී අපි කියන විද්‍යාත්මක න්‍යාය. විද්‍යාත්මක න්‍යාය කියන්නේ පුතේ දේශපාලන විද්‍යාවේදී 1930 දී වගේ තමයි මේ විද්‍යාත්මක න්‍යාය වර්ධනය වුණේ. ඒ කියන්නේ දේශපාලන විද්‍යාව ස්වභාවික විද්‍යාවක් අධ්‍යයනය කරනවා වගේ ආනුභාවික ප්‍රතිමානීය ක්‍රම හරහා පරීක්ෂණ නිරීක්ෂණ කරලා නිගමනයකට ලැබෙන්න ඕන. ඒ අනුව න්‍යාය ගොඩනගන්න ඕන කියලා තමයි මේ විද්‍යාත්මක න්‍යායෙන් කියන්නේ.
1930 විතර වර්ධනය වෙන පටන් ගත්තා. ඒ අනුව දේශපාලන විද්‍යාවේ ස්වභාවික හැසිරීම නිසා තමයි මේක වර්ධනය වුනේ. ඒ අනුව යාලා කියනවා ප්‍රධාන වශයෙන්ම විද්‍යාත්මක න්‍යායයේදී දේශපාලන විද්‍යාවක් ස්වභාවික විද්‍යාවක් අධ්‍යයනය කරන ආකාරයට පරීක්ෂණ නිරීක්ෂණ නිගමන හරහා අවසාන නිගමනයකට එළඹෙන්න ඕන කියන. විශේෂයෙන්ම මේ විද්‍යාත්මක ක්‍රමය එක්ක දේශපාලන විද්‍යාවේ අධ්‍යයන ප්‍රවේශ කීපයක්ම තියෙන ඉතා කිට්ටු සම්බන්ධයක් තියෙනවා. මොනවද ඒ? චාරිත්‍රාවාදී අධ්‍යයන ප්‍රවේශය. හරියට හරියට පළවෙනි පාඩමේදී ඉගෙනගෙන තියෙනවා. තව තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශය වලට මතක ඇති. විසිවන සියවසේ තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශය ඒ විද්‍යාත්මක න්‍යායට සම්බන්ධයි. ඊට අමතරව දේශපාලන නවීකරණය ඒකත් ප්‍රධාන වශයෙන්ම මේ විද්‍යාත්මක න්‍යාය හරහා වර්ධනය වෙලා තියෙනවා. ඔක තමයි පුතේ ප්‍රධාන න්‍යායන් දෙක. ප්‍රතිමානීය න්‍යාය, විද්‍යාත්මක න්‍යාය. ඊට අමතරව පුතේ අපි නිගමනයට ලියනවා. ඔයාලට නිගමනයේ දීලා ඇති. දේශපාලන විද්‍යාවේදී වර්තමානයේ වෙනකොට ප්‍රධාන වශයෙන්ම මේ විද්‍යාත්මක න්‍යායත් පාවිච්චි කරනවා, ප්‍රතිමානීය න්‍යායත් පාවිච්චි කරනවා. විද්‍යාත්මක න්‍යායත් පාවිච්චි කරනවා, ප්‍රතිමානීය න්‍යායත් පාවිච්චි කරනවා. හැබැයි එතන එහාට ගිහිල්ලා ලිබරල්වාදී න්‍යාය, සමූහාණ්ඩුවාදී න්‍යාය, මාක්ස්වාදී න්‍යාය, පශ්චාත් මාක්ස්වාදී න්‍යාය, ස්ත්‍රීවාදී න්‍යාය, පශ්චාත්‍ය රටවිරුද්ධවාදී න්‍යාය ඔය වගේ න්‍යායන් ගණනාවක් මේවට සීමා වෙන්නේ නැතුව න්‍යායන් ගණනාවක් වර්තමානයේ වෙනකොට ව්‍යාප්ත වෙලා වර්ධනය වෙලා තිබෙනවා. ඔක තමයි පුතේ මේ දේශපාලන න්‍යාය ගැන ඔයාලට ලියන්න આવොත් ලියන්න ඕන විදිහ. මොකද්ද? නැවත අපි පැහැදිලි කරමු. දේශපාලන න්‍යාය කියලා කියන්නේ මොකද්ද කියලා. දේශපාලන න්‍යාය කියලා කියන්නේ හඳුන්වන්නේ. මම නැවත කියාගෙන යනවා. දේශපාලන න්‍යාය කියලා කියන්නේ දේශපාලන විද්‍යාවේ තියෙන මූලික උපවිශේෂ ක්ෂේත්‍රයක්. න්‍යාය කියන වචනේ අදහස. න්‍යාය කියන පදේ අදහස තමයි යම්කිසි සංසිද්ධියක් අරගෙන ඒක එහෙම වෙන්නේ ඇයි කියලා. අපි හේතුව හොයන එක. හේතුඵල ධර්ම හේතුව හොයන එක. ස්වභාවික විද්‍යාවකදී ස්වභාවික විද්‍යාවන් වල තියෙනවා සූත්‍ර තියෙනවා. විවිධ දේවල් මනින්න. ඒ න්‍යාය. දේශපාලන විද්‍යාවේදී න්‍යායක් කියලා කියන්නේ දේශපාලන සංසිද්ධියක් අරගෙන ඇයි එහෙම වෙන්නේ කියලා. ඒකට හේතු මොනවද කියලා අපි විග්‍රහ කරන එක. ඒ අනුව ප්‍රධාන වශයෙන්ම දේශපාලන න්‍යාය හරහා ප්‍රධාන කාර්යයන් කිහිපයක් කරනවා. මේ දේශපාලනයේදී අපි පාවිච්චි කරන පදවල අර්ථය විග්‍රහ කරන්න උත්සාහ කරනවා. ඊට අමතරව මේ යටත් විජිතවාදයේ ප්‍රජාතන්ත්‍රවාදයේ වගේ සංකල්ප පිළිබඳ විවාදයක් ඇති කරලා තියෙනවා. ඊටත් අමතරව මොනවද පුතේ? දේශපාලන ආයතන භාවිත කොහොම සකස් වෙන්න ඕනද කියන එකට ප්‍රතිමාන සපයලා තියෙනවා. ඔය තමයි හැඳින්වෙන්නේ. ඊට පස්සේ අපි ගියා දාර්ශනික ප්‍රතිමානීය න්‍යාය. මේක නැත්නම් ප්‍රතිමානීය න්‍යාය කියලා කිව්වොත් ඇති. දේශපාලන විද්‍යාවේදී යොදා ගන්න එක වැදගත් න්‍යායක් තමයි මේ ප්‍රතිමානීය න්‍යාය කියලා කියන්නේ. මේක සම්බන්ධ වෙන්නේ කොහොමද? දේශපාලන දර්ශනය එක්ක, දේශපාලන චින්තනය එක්ක. ඒ අනුව ගොඩක් වෙලාවට මේ ප්‍රතිමානීය න්‍යාය යොදාගෙන තියෙන දේශපාලන දාර්ශනිකයන්, දේශපාලන චින්තකයන්. ඒ අනුව යාල ඉදිරිපත් කළ තියෙන පුතේ අදහස් රාජ්‍ය බලය, පුරවැසියා ආණ්ඩුකරණය වගේ සංකල්ප ගැන. විශේෂයෙන්ම ඒවා රාජ්‍ය සභාවේ හැඩගස්වන්න විවිධ කාලවල හේතුපාදක වෙලා තියෙනවා. අපි උදාහරණ විදිහට මුල් කාලයේ මේ ගැන ඉදිරිපත් වෙච්ච න්‍යායන් විදිහට බලය පිළිබඳ ලිබරල්වාදීන්ගේ න්‍යාය, සමාජ සම්මුතිය පිළිබඳව ජෝන් ලොක්, තෝමස් හොබ්ස් ඉදිරිපත් කරපු න්‍යාය. ඒ දෙන්නම සමාජ සම්මුතිවාදී අදහස් ඉදිරිපත් කළා. හැබැයි ඒක වෙනස්කම් තියෙනවා. අනිත් එක තමයි රාජ්‍ය පිළිබඳව ඇරිස්ටෝටල් ඉදිරිපත් කරපු න්‍යාය. ඊට පස්සේ 20 වන සියවසේ යුක්තිය පිළිබඳව ජෝන් රෝල්ස්ගේ න්‍යාය, මහජන පරිමණ්ඩලය පිළිබඳව යගර් හර්බර්මාස්ගේ න්‍යාය, සමූහාණ්ඩුවාදී නිදහස පිළිබඳව ෆිලිප් පෙටිට්ගේ න්‍යාය. ඊට පස්සේ අපි ඒක ඉවර කරා. ඊට පස්සේ අපි ආවා විද්‍යාත්මක න්‍යාය ගැන. විද්‍යාත්මක න්‍යාය 1930 පස්සේ තමයි දේශපාලන විද්‍යාවේ වර්ධනය වුණේ. දේශපාලන විද්‍යාවේ ස්වභාවික හැසිරීම නිසා තමයි මේක වෙලා තියෙන්නේ. යාල කියන්නේ දේශපාලන විද්‍යාවත් ස්වභාවික විද්‍යාවක් අධ්‍යයනය කරනවා වගේ අධ්‍යයනය කරන්න ඕන පරීක්ෂණ නිරීක්ෂණ නිගමන හරහා. ඒ අනුව න්‍යාය ගොඩනගා ගන්න ඕන කියලා තියෙනවා. ඒ අනුව මේ විද්‍යාත්මක න්‍යාය හරහා දේශපාලන විද්‍යාව ප්‍රවේශ කීපයක් පෝෂණය ලැබලා තියෙනවා. මොනවද? චාර්යාවාදී.
අපි ඉගෙන ගන්න තියෙන පළවෙනි පාඩේ. තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශය පුතේ මේක 20 වන සියවසේ තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශය තමයි විද්‍යාත්මක ඥාන හරහා පෝෂණය ලබන්නේ. අන්තය තමයි දේශපාලන නවීකරණය වගේ සංකල්ප. ඊට පස්සේ පුතේ අපි ආව නිගමනයට. අපි කොයි නිගමනයේදී වර්තමානයේ ප්‍රතිමානීය න්‍යාය පාවිච්චි කර ගන්නවා දේශපාලන විද්‍යාවේ විද්‍යාත්මක න්‍යාය පාවිච්චි කර ගන්නවා ප්‍රශ්නයක් නැහැ දෙගොල්ලෝගේම උදව් ගන්නවා. හැබැයි වර්තමානයේ මේ දෙකට විතරක් සීමා වෙන්නේ නැතුව න්‍යාය වර්ධනය වෙලා තියෙනවා. ලිබරල් වාදය, ලිබරවාදී න්‍යාය, සමූහවාදී න්‍යාය, මාක්ස්වාදී, පශ්චාත් මාක්ස්වාදී න්‍යාය, ස්ත්‍රීවාදී න්‍යාය, එතන ඉහාට ගිහිල්ලා පශ්චාත් යටත්වාදී න්‍යාය වගේ වර්ධනය වෙලා තියෙනවා. මම හිතනවා අපි කතා කරපු මේ දේශපාලන දර්ශනය සහ දේශපාලන න්‍යාය කියන කොටස් දෙකම හොඳින් පැහැදිලි වෙන්න ඇති කියලා.